අද අපි බලන්නේ character encoding systems පිළිබඳ ප්‍රශ්නයක් ගැන. ප්‍රශ්නේ කියන්නේ වගු 1 සහ වගු 2හි අක්ෂර දැක්වීම කුමන අක්ෂර කේතන පද්ධතියෙන් කර තිබෙන්නේද කියලා. ASCII පිළිබඳ විග්‍රහයක් බලමු. ASCII කියන්නේ ඇමරිකානු සාමාන්‍ය අක්ෂර කේතන පද්ධතියක්. මේ 7-bit කෝඩ් එකක්. ඉංග්‍රීසි අකුරු, අංක, විශේෂ ලකුණු සඳහා නිර්මාණය කරලා තියෙනවා. සිංහල, දෙමළ, චීන වගේ අක්ෂර ආවරණය කරන්නේ නැහැ. යුනිකෝඩ් පිළිබඳව බලමු. යුනිකෝඩ් කියන්නේ බහුභාෂා අක්ෂර ආවරණය කරන සිස්ටම් එකක්. මෙය 16-bit හෝ 32-bit කෝඩ් භාවිතා කරයි. සිංහල, ජපන්, අරාබි, ඉමෝජි වගේ විශේෂ අක්ෂර සහිත අකුරු ඇතුළත් කරයි. වගු විශ්ලේෂණය කරමු. වගු 1 ඉංග්‍රීසි අක්ෂර සාමාන්‍ය ලකුණු ASCII code compatible. වගු 2 සිංහල අක්ෂර ආ, ඈ වගේ Unicode compatible. ඒ නිසා නිගමනය වන්නේ වගු 1 ASCII, වගු 2 Unicode. exam tip එකක්. English only text නම් ASCII. සිංහල, දෙමළ, ඉමෝජි, multilingual text නම් Unicode. Unicode සිස්ටම් එකේ ආවරණය වැඩි. ASCII සිස්ටම් එක සීමිතයි. නිවැරදි පිළිතුර වගු 1 ASCII, වගු 2 Unicode.